ආයුබෝවන්. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා KC Production YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලක්දිව රැජින ලෙසින් ප්‍රකට වූ එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ථවත් පාලනයක් ගෙන ගිය අනුලා රැජින පිළිබඳවයි. අනුලා රැජින අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජිනයි. එසේම ඇය ආසියාවේ ප්‍රථම රාජ්‍ය පාලිකාවද වේ. අනුලා රැජින බලයට පත් වූයේ චෝරනාග රජුගේ බිසව ලෙසිනි. චෝරනාග රජු අනුරාධපුරයේ වළගම්බා රජුගේ පුත්‍රයාය. අනුලා රැජින පිළිබඳ ඉතිහාස පොත්වල සඳහන් අපකීර්තිමත් කතාපුවත් අතිශයෝක්තීන් වලින් ග්‍රහණයට හේතුව කාන්තාවක් රජකම් කිරීම සහ රැජිනකගේ පාලනයට යටත්වීමට සිදුවීම සම්බන්ධව එවක සමාජයේ විසු විදර්ක පඬිවරුන්ගේ අකමැත්ත විය හැක. එතුමියගේ බලයට පත්වීම පිළිබඳ කතා කළොත් අනුලා දේවියගේ රාජ්‍ය කාලයට පෙර ආසන්න කාලය රටේ තත්ත්වය අන්තයට පිරිහී තිබුණි. මාලිගයේම සිදු වූ කුමන්ත්‍රණයකින් කල්ලාට නාග රජු බලයෙන් පහ කෙරුණු අවස්ථාවේ ඔහුගේ බාල සොහොයුරු වට්ටගාමිනී අභය රාජ්‍ය බලය අනියම් ලෙස පැහැර ගැනීමට තැත් කළ අය පලවා හැර අනුලා නමින්ම යුත් තම මියගිය සහෝදරයාගේ බිරිය සරණ පාවාගෙන රජකමට උරුමය ලබා ගත්තේය. ඔහු ඔහුගේ ඥාති පුත්‍රයා වූ මහා කුලික තමාගේම පුත්‍රයෙකු මෙන් හදා වඩා ගත්තේය. කෝලම්බලක නම් ස්ථානය අසල කෙරුණු සටනකින් රජු ජයගත්තේය. මෙම සිද්ධිය වන විට වළගාම්බාහුට සිහසුන පත්වී ඉන්නට ලැබුණේ අවුරුද්දකට වැඩි කාලයක් පමණි. ඒ වළගම්බාහු නැවත සිහසුන ගැනීමට අවුරුදු 10කට පෙරයි. මෙම කාලය වන විට මහා කුලික විසින් චෝරනාග බලයෙන් පහ කළේ වළගම්බාහුගේ අනුමැතිය ලැබූ උරුමකාරයා වශයෙනි. නව රජයක් තම බලය ස්ථාපිත කිරීමේදී මෙවැනි ක්‍රියාවන් කරන්නේ වුවද හේතුව පැහැදිලි නොවේ. තත්ත්වය කෙසේ පැවතියේ වුවද වාර්තාවල සඳහන් වන අන්දමට චෝරනාග වසර 12ක් රට පාලනය කළේය. අනතුරුව ඔහුගේ බිසව වූ සුප්‍රසිද්ධ අනුලා දේවිය ඔහුට වස දුන්නාය. රාජ්‍ය පාලනය හා බලයෙන් නෙරපීම පිළිබඳ කතා කළොත් අනුලා දේවිය අවුරුදු 5ක කාලයක් තුල සිව් දෙනෙකු හා සරණ ගියාය. ඔවුන් සියලු දෙනාටම වසදී මරුමුවට පත්කර රාජ්‍ය බලය ලබාගෙන තම අභිමතය පරිදි පාලනය ගෙන ගියාය. ඇය විසින් පසුව වසදී මරවන ලද මාලිගාවේ ආරක්ෂකයා තිස්ස පළමුවෙනි ශිව වශයෙන් ක්‍රිස්තු පූර්ව 47 සිට අවුරුද්දකුත් මාස 2ක් රට පාලනය කළේය. මෙම කාලය තුල වටුක නම් දෙමළ වඩු කාර්මිකයෙකු රැජිනගේ අවධානය දිනා ගත්තේය. පළමුවැනි ශිවට වසපෝනු ලැබීය. අනුලා දේවිය වටුක විවාහ කර ගත්තාය. ඔහුද පාලනය කළේ අවුරුද්දකුත් මාස 2ක් පමණි. අනුලා දේවියගේ ආදරය ඉන්පසු යොමු වූයේ දාරුබතික නම් දැව ගෙනියන්නෙකු වෙතයි. අනතුරුව වටුක හදිසියේම මිය ගියේය. අනුලා දේවිය දාරුබතික නම් වූ දැව ගෙනියන්නා සමග විවාහ වූවාය. මෙම විවාහය ඇයගේ විවාහයන් අතුරින් හද සසල කරවන එකක් වූයේ තම සැමියා අඩු කුලයේ කෙනෙකු වීම හේතුවෙනි. දාරුබතික තිස්ස නම් වූ රාජකීය නාමය පවරාගත්තද ඔහුට පැවතිය හැකි වූයේ අවුරුද්දකුත් මාස 1ක කාලයක් පමණි. ඔහුට වස දෙනු ලැබිනි. ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූයේ නිලියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයෙකි. ඔහුගේ පාලනය මාස 6කට සීමා විය. අනුලාගේ ජීවිතයේ අවසාන මාස 4 අනුලා අගරැජින වී මාලිගයේ රැකවලුන් 30 දෙනෙකු සමග සතුට විඳිමින්
රට පාලනය කළාය. අනුලා දේවිය තම අභිමතය පරිදි සිව්මසක් පාලනය කළාය. අනතුරුව මහාකුලී මහාතිස්සගේ දෙවනි පුත් වූ කූටකන්න තිස්ස විසින් ඇය බලයෙන් පහ කරන ලදී. කූටකන්න තිස්ස විසින් ඇය දරසෑයකට දමා පිළිස්සූ බව මහාවංශය විස්තර කරයි. වෙනත් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඇය විසින් මිනිසුන් මැරවූ ඇයගේ මාලිගය තුළම ඇය පණ පිටින් පුළුස්වන ලද බවකි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ශ්‍රී ලංකාව තුළ අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජින නමින් හැඳින් වූ අනුලා රැජින පිළිබඳ තොරතුරු බිඳක්. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඉතින් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා.